සෝබාදහම කියන්නේ භාවනාවක්. ඇත්තටම ඒක හිත නිවන භාවනාවක්. ඕගොල්ලොන්ගේ කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩකට මිදිලා මේ සෝබාදහමත් එක්ක මුසු වෙලා බලන්න. ඔයාලගේ තියෙන ප්‍රශ්න පොඩි වෙලාවකට හරි අමතක කරලා දාන්න මේ සෝබාදහමට පුළුවන්. බලන්නකො මේ පරිසර පද්ධතිය වෙනස් වීම. මෙන්න මේ විදියට ඉරේලිය, මේ විදියට මීදුම, ඒක අමුතුම අත්දැකීමක්. අපි ඉන්නේ මාරම ලස්සන පරිසර පද්ධතියක. මේ තමයි ලංකාවේ සීතලම තැන්න චැරියට් පාත්. අපි මාරම ලස්සන දවසක චැරියට් පාත් වලට ගියා. ඔගොල්ලන්ට ලස්සන අත්දැකීමක් දෙන්නයි අපි මේ හදන්නේ. එහෙනම් මම ආරාධනා කරනවා ට්‍රැවල්ස් අගයෝ අපේ නාලිකාවේ චැරියට් පාත් වීඩියෝව මුල ඉඳලා නරඹන්න කියලා. ඉතින් අවසරයි. කොළඹින් පාන්දරින්ම අපි ගමන පටන් ගත්තා. මේ අපි උදේ කෑම ගත්ත දැන. ලස්සනයි නේද? අපි මෙතනින් කෑම කාලා පුස්සල්ලා පැත්තට යන්නයි හදන්නේ. Hi guys, ඔන්න අපි අද යන්නේ චැරියට් පාත්. අපි දැන් ඉන්නේ පුස්සල්ලාවෙන් නුවරලි පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ හැරෙන්න තියෙන්නේ ඔයාලට අහු වෙනවා ඩෙල්ටා ගැමුණුපුර කියලා ඉස්කෝලයක්. එතන අහුවෙච්ච ගමන් වමට තියෙනවා පාරක්. ඒක තමයි පෙරට්ටාසි පාර. ඒකෙන් දාලා අපිට පන්සලක් තියෙනවා. ඒ කියන්නේ අපිටත් දෙපාරක් විතර මිස් වෙච්ච ඉඳ කියන්නේ. ඒ කියන්නේ ඔයාලා පුස්සල්ලාවේ ටවුන් එකේ ඉඳන් නුවරලි පැත්තට එන්න ඕනේ. එනකොට ඩෙල්ටා ගැමුණුපුර කියලා ඉස්කෝලයක් තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම පන්සලක් තියෙනවා. ඒ පන්සලත් එක්කම තියෙනවා වමට තාර දාපු පාරක්. ඒකේ තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. මාර ලස්සන පාරක්. ඉස්සරහට තවත් ලස්සන දර්ශන දැක් ගන්න පුළුවන්. අද ඉන්නවා මාත් එක්ක හේෂාන්. ගයිස් මේක තමයි පාර. මේකේ දැන් අපිට මිස් වුණා වීඩියෝ එක ගන්න. මේ සාමාන්‍ය පටුයි පාර. මේ පාරේ පෙරට්ටාසි බස් එක යනවා. ඒ හින්දා පරිස්සමට ඩ්‍රයිව් කරන්න ඕනේ. දැන් මේ හරිය කාපට් එක වගේ තිබ්බට මට මතක විදිහට අපි මම නම් දෙවෙනි පාර යන්නේ. ඉස්සරහදී පාර චුට්ට සවුත් වෙන. ඒ හින්දා ඒ වගේ පුළුවන් වාහනයක එන්න මේ ඒ ටිකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන යන්න. වාහන දෙකක් මාරු වෙන ගොඩක් අමාරුයි. බස් එකක් එනවා. පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. අපි ඉස්සරහදී හම්බෙමු. අර මේ පරණ ඉස්පිරිතාලෙට තව දුරයිද? පාර අවුලක් නැහැ නේ. යන්න පුළුවන් නේ. කිලෝමීටර් තව 20ක් විතර තියෙනවා. පැයකින් විතර යන්න පුළුවන් නේ. ඒ පැත්තේ ගෙවල් තියෙනවනේ. ගෙවල් තියෙනවා පොඩක්. නෑ වාහනේ නවත්තලා අර චැරියට් පාත් තියෙන හේ නේද? ආ. නෑ ලයිට් දැම්මොත් එපා පේන්නේ හොඳට. නෑ ලයිට් දැම්ම ගන්න ඕනේ. පෙරට්ටාසි පාර තේවතු ෆයිනස් කැලේ සමගින් අපි බොයිස් හැන්සම් බොයිස්. මේ පාරේ පොඩක් බැස්ස අපි. බලන්න ආ ලස්සනයි. අද ක්ලියර්. අර තියෙන චැරියට් පාත් තමයි. මොනවනේ මේ මේක බලහන් වීදුම එහෙද? වීදුම බලහන් උඩට. අර පේන චැරියට් මාර හුලඟක් තියෙනවා.
මිදිලා ස්ට්‍රෙස් රිලීස් වගේද? රිලීස් එකේ උඩට ගියාම මේ ඔන්න බලන්නකො මෙන්න මේ පැත්තේ මේ මාර අපි එළියට බැස්සා අර පේනව නේද අර උඩ පොඩි මීදුම් එක්ක පේන්නේ. දැන් මේ හරිය මුකුත් නැතුණාට ඒ හරිය මීදුමෙන් තනිකර වැහිලා තියෙන එක චැරියට් පාත් වල දන්නවනේ කොහොමද තත්ත්වය කියලා. මාරම ඒ කියන්නේ AC කළා වගේ. ඒ කියන්නේ දැන් මේ පරිසරය වෙනස් වෙන්නේ අපි දැන් පුස්සෙල්ලාවේ පාර උඩට දැම්මම නේ පුස්සෙල්ලාවේදී පට්ටම රස්නේ නේ බා. මාර රස්නේ කාර් එක ඇතුලේ දැන් මේ මෙතන එළියට බහලා අවුව තියෙනවා මේ හොඳට අවුවයි. මේ පේන අවුව ඒ වුණාට මේ කූල් නේ. බැස්සම් මාර කූල්. ඒක දැනෙන්නේ මේ පාර යනවා පෙරට්ටාසි බස් එක. පුස්සෙල්ලාවේ ඉඳන් පෙරට්ටාසි යන බස් එක. ඔයාලට ඔයාලගේ වාහනයක හරි නැත්නම් බස් එකේ වුණත් මේ ගමන යන්න පුළුවන්. මේ පැත්තේ ඉතින් ගොඩක් දෙමළ ජනතාව තමයි ඉන්නේ. මම නම් ආසම වයිබ් එකක් තමයි දෙමළ වයිබ් එක. ගයිස් මෙතෙන්ට පේනවා කොත්මලේ ජලාශය හොඳටම. මේ තියෙන්නේ පාරනම් ටිකක් අබලන් වතුරත් සාමාන්‍ය ගානෙන් තියෙනවා කොත්මලේ ජලාශයේ. මේ තේ දිගටම වවලා තියෙන්නේ මේ දවස්වල. මේ යන් ඉස්සරහට ගයිස් ඔන්න අන්තිමට මේ වගේ හන්දියක් හම්බෙනවා. මෙතනින් උඩ පාරේ තමයි දාන්න ඕනේ. කට්ටිය කීප විතර මේ පාර තමයි එතනින් ඉඳන් සවුත්තු වෙන්නේ. අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඔව් පේන විදියට නඩිය සවුත්තු ගතියක් තියෙනවා. කොච්චර දුරක් පෙන්නනවා? දැන් මෙතන කිලෝමීටර් 3ක් වෙනවා. 3ක් නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා මේ. අපි අර පාරේ යන්න ගියාට ටික දුරක් යද්දී තේරුණා යන්න බෑ කියලා. ඒ හින්දා අපි මේ වාහනේ මේ ඒ ළඟ තියෙන ගෙදරක දාලා යන්න තීරණය කරා. ඉතින් නම් බස් එකේ තමයි යන්න ඕන. මොකද මේ බොරු රිස්කයක් අරගෙන මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේ පැතිවල ඉතින් හදන්න කරන්නත් අමාරුයිනේ. ඒ හින්දා මේ අපි හිතුවා මේ පිය එතන පල්ලෙහා තියෙනවා ටී ෆැක්ටරි එකක්. ඒකේ සුපර්වයිසර් කරන ලේඩි කෙනෙක් හිටියා. එයාගේ ගෙදරට අපි පොඩ්ඩක් බලලා වාහනේ දාන්න කියලා තමයි හැදුවේ. අපි එතන දාලා තමයි ඊට පස්සේ බස් එකේ ඉතුරු ටික ගියේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. වාහනේ දාලා ගියාට මොකද අපිට මේ පට්ටම චාටර් එකක් කන්න වුණා. ඒක අපි වීඩියෝ එකේ අන්තිමට කියන්න. වාහනේ සම්බන්ධ දෙයක් තමයි. අපි ඒවත් බලමුකෝනේ. අපි බස් හෝල්ඩ් එකට වෙලා හිටියා. ඊට පස්සේ ටික වෙලාවකින් බස් එක ආවා. දැන් වෙලාව දවල් 12 වගේ මතක විදියට. මේ අපිට බයික් එක වගේ ආව නම් අර පාරේ යන්න තිබ්බා. මේක අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පුස්සෙල්ලාවේ ඉඳන් එන පෙරට්ටාසි බස් එක මේක චැරියට් පාත් පටන් ගන්න පෙරට්ටාසි පරණ ඉස්පිරිතාල ළඟටම යනවා. අපි බස් එකට ගොඩ වෙලා බෑග්ස් උත් අරගෙන ඉතුරු ටික මෙහෙම තමයි යන්නේ. පෙරට්ටාසි පාර දුෂ්කර වුණාට වටපිටාව නම් මාරම ලස්සනයි. පේනවනේ තේවත්තු ඔයාලා දන්න ගැරන්ඩි ගිනි ඇල්ල ඒ වගේ ලස්සන තියැලිත් මේ පැත්තේ තියෙනවා. පරිසරය නම් මාර ලස්සනයි. බස් එක කොහොම හරි ඔන්න ආවා පෙරට්ටාසි පරණ ඉස්පිරිතාලේ ගාවට. අපි මෙතනින් බහිනවා. टाइम किया था हेडर हां हां
ඔන්න මේ බස් එක නවත්තන්නේ මෙතන හොස්පිටල් එක මේ පාර ගියාම අහුවෙන්නේ. අපි දැන් යන සපත්තු දාගත්තා. හයික් එක කරගන්න කියලා බැලුවේ. මොකද වෙලාව දැන් 1:00 කිට්ටුයි. පැය 2ක් ගියත් 3 වෙනවා. පැය 3ක්වත් යයි දන්නේ මේ කඩේ. ආයි අවුව ටිකක් වැඩි ටයර්ඩ් වුණොත් එහෙම අපි දැන් ඉස්සරහට යනවා. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ. මේ තියෙන්නේ මචං මේ අර තියෙන පාරණ හොස්පිටල් පෙරට්ටාසි ඕල්ඩ් හොස්පිටල්. අර පැත්තෙන් නම් ගොම්බානිය වගේ පේනවා කන්ද මීදුම ගහලා. මෙහි කොහොම වෙද එකක් තිබ්බත් එහෙට මීදුම එනවා. ඒ හින්දා අපි ආස වයිබ් එක සෙට් එයි උඩදී. අපි ඉක්මනට උඩට යන්න බලන්නේ. අපි යන විදිය සැනින් තැන ඔයගොල්ලන්ට පෙන්නන්න. ලීඩ්ස් මේ දවස්වල නැතුව ඇති. මෙතන තමයි බස් ගහන්නේ. අපි එහෙනම් උඩදී හම්බෙමු මගදී. මිනිමම් 2 hours ඇයිනේ. ස්පිරිතාල ගාවින් පල්ලහැට පඩිපෙළ තියෙන නොකින් බැහැලා දිය පාරක් තියෙන ඒක පහු කරලා අපි මේ තේවත්තෙන් උඩට තමයි යන්න තියෙන්නේ. මම පළවෙනි පාර ආපු දවස්වල මෙතන මෙච්චර වතුර තිබ්බේ නෑ. මේ වටේම පෑවිල්ල වගේ තිබ්බත් මේ හොඳට කලින් දවස්වල වැහැලා තියෙනවා. ඒ හින්දා මේ හරිය ගොඩක් වතුර තිබ්බා. ඔන්න ඔය තියෙන පාර දිගේ තමයි අපි යන්න තියෙන්නේ. මෙතන උඩට ගිහිල්ලා අපි යමු. ඔන්න අපි අර පල්ලෙහා ඉන්න පොඩි කන්ද නැගගෙන ආවා. පොඩ්ඩක් මහන්සි අවුව හින්දා නේද මචං? මේ පාර දිගේ යන්න තියෙන්නේ. පෙරට්ටාසි ගමනන් එදා මාරම රස්නයක් තිබ්බේ. අපි දෙන්න යද්දී අපිට ගොඩාක් මේ වෙහසක් දැනුණා. මේ කියන අවුව ගොඩක් වැඩි. ඒත් අපි දන්නවා ඉතින් චැරියට් පාත් කියන්නේ සීතල පැත්තක් කියලා. ඒක ඔළුවේ තියාගෙන අපි කොහොම හරි හිමින් ගියා. ඔන්න ඔතනදී පාර බෙදෙනවා. අපි මැද්දේ පාරේ ගියා නම් හරි. කෙලින්ම මෙන්න මේකේ යන්කෝ. මේක යන්න ඕනේ. ආයි මෙහෙන් එදා තිබ්බ රස්නේ අපිට තරහා ගන්නම අමාරු වුණා. අපි ඔකටත් කියලා අපි මේ පොඩි බීම් එකක් අරන් ආවා. බැරිම තැන අපි ඒක බිව්වා. ඒ කියන්නේ අපිට ඒ හරියදී මුල් ටිකේදී එපා කියලා හිතුණා යන්න මේ මාරම රස්නයක් හින්දා. ඒත් ඉතින් කරන් දෙයක් නැහැ. අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ආයෙ හැරෙන්න බෑනේ. ඔන්න ගයිස් අපි සාමාන්‍ය දුරක් ආවා. ඈත පේනවද බෝඩ් එක? එතන තමයි කියලා තියෙන්නේ ඇතුල් වෙන්න එපා කියලා. බට් අපි එතනින් තමයි යන්නේ. අපි යන්නේ. මෙතනින් දකුණට හැරෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අර පාර දිගේ යන්න පුළුවන්. ඒකත් කියන්නේ. ඔව්. අපි කවුරු ඇතුල් වුණත් කියන්නේ වනජීවීන් ආවත් අපිට ප්‍රශ්න නැහැ. අපි වනජීවියෙක්ගෙන් අවසර අරගෙන තියෙන්නේ. අපි ගත්ත විදිය රැට කියන්නනේ. නෑ ඈ මචං. ඒ ගත්ත විදිය රැට කියමුද? අවසරය ගත්ත විදිය වලට ලෙෂර්ලි කියන්න. එහෙනම් අපි යමු. ඉතින් මල් වත්තකට ඇතුල් වෙනා වගේ ෆීලිං එකක් තමයි එන්නේ. තව පොඩ්ඩක් ඉරේ බ්‍රයිට්නස් අඩු වුණා නම්
සුපිරි. ඉතින් තමයි පොඩ්ඩක් කේස් මාර අවුවත් තියෙන්නේ. අපි නම් ඇතුළට පාර තියෙනවා දිගටම. ඒ හින්දා බයෙන් දෙයක් නැහැ. ඇත්තටම මේ ගමන එනවා නම් ඔයගොල්ලෝ අවසරයක් අරගෙන එන්න. ඔය වනජීවිකේ පුවරු ගහලා තියෙන ඕන තැනකට ඇතුල් වුණාට පස්සේ ඔයාලව අල්ලන්න, ඔයාලට දඩ ගහන්න වනජීවිකට පුළුවන්. ඒ හින්දා ඔයාලා නිසි අවසර ඇතුව එන්න කියලා තමයි මං කියන්නේ. මේ අපි මේ යන්නේ කැලේට ඇතුල් වුණාට පස්සේ ඒ පාරේ ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. පාර දිගටම තියෙනවා. ගයිස් ඔන්න අපි තැනකට ආවා. මෙන්න මෙතනදී ඔයාලා මේ කෙලින් පාරේ යන්න එපා කවදාවත්. මෙහෙට තියෙන පාරේ වමට යන්න. මේක දර කපන මේ ගමේ කෙලේ යන පාර. ඔයාලා වමට හැරලා මෙතන යන්න. මෙහෙන් තමයි ආවේ. ඔහොම තමයි තැන් කියන්න තියෙන්නේ. නැත්නම් පාරවල් ඔක්කොම එක වගේ. අපි උඩට යම් මම ඉතින් දැන් නම් ටිකක් ළඟයි. තව විනාඩි 30කින් 35කින් අපිට යන්න පුළුවන්. උඩ නම් මීදුමක් ගහනවා. දැන් අපි යන්න ඕනේ ওই පැත්තට. නෑ දැන් ඇවිල්ලා තියෙන්නේ. එතනින් එහා පැත්තේ. දැන් මෙහෙම ගිහිල්ලා තැන්න තියෙන්නේ. අපි ඔන්න තැනිතලා ඒරියා එකට ආවා. මේ ටිකේ ශාක හෝටන් තැන්නට ආසන්නයි. ඒ කියන්නේ ස්වභාවය කුරු ශාක තියෙන්නේ. හුළඟට ඔරොත්තු දෙන්න. මොකද මේ උඩට ලොකු හුළඟක් ගහනවා. එතකොට ඒවට ඔරොත්තු දෙන්න ගාම මේ ගස් හැදිලා තියෙනවා. අපිට තව ටිකයි යන්න තියෙනවා. ඔය වටින් පේන්නේ බෝවිටිය මල්. ලස්සනයිනේ. ඔන්න මල් වත්තක ඇවිදින යන ෆීලිං එකක් තියෙනවා. සුදු පාට මල්. ඊට පස්සේ රෝස පාට මල්. මේ නම් බෝවිටියා. ගණන් ගන්න එපා මගේ හති සද්ද එන්න. අතරම මහන්සි අවුවෙන්. අවුවයි අපි ඉතින් කොහේ ගියත් කිලෝ 15ක් විතර බර බැක් පැක් එකක් අරන් යන්නේ. ඇඳුම් කෑම දවසකට ගියත් ඇඳුම් ඉතින් කිට් 2-3ක් අනිවාර්යෙන්ම ගෙනියනවා. ඊට පස්සේ සබන් ෂැම්පූ උයන්න භාජන ඒ ඔක්කොම දැම්මම කිලෝ 15ක් විතර එක්කෙනෙක්ගේ. එතකොට අනිත් එක්කෙනා ළඟත් ඒ විදිහටම තියෙනවා. මේක තමයි ඉතින් ආසාව තියෙන ඉඳ කරනවා. සමහරුන්ට හිතෙන්නේ මුන්ට පිස්සු. තව සෙට් එකක් ගියා. ඔන්න ගයිස් ඇවිත් නැති අයට එක්ස්පීරියන්ස් එක දෙන්නයි යන්නේ. දැන් නම් උණු ගොඩක් ළඟයි. බලමු කොහොමද ලස්සන කියලා. තව විනාඩි 2කින් 3කින් අපිට යන්න පුළුවන් වෙයි. නෑ ඇවිල්ලා තියෙන්නේ. ආවා. ඔන්න අපි ආවා. මෙන්න මේක තමයි චැරියට් පාත් කියන්නේ. මේක හෝඩන් තැන්නට ආසන්න ඔය තන බිම් වලින් හැදිච්ච ලස්සන තැන්න. මේක තමයි රාවණා රජුරුවෝ සීතා දේවියට ලංකාවේ ලස්සන පෙන්වන්න කියලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ජනප්‍රවාදයේ තියෙන්නේ එහෙම තමයි. කරත් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මේකට අපි
රාවණාගේ කරත්ත පාර කියලා කියනවා. මේ පරිසරය මෙහෙම තිබ්බට ඔයාලට ඉස්සරහට හිතාගන්න බැරි වෙන්න වෙනස් වෙනවා. ඒ මෙතන තියෙන සුන්දරත්වය හින්දාම තමයි මෙතෙන්ට ගොඩක් අය එන්න ආස. දැන් මෙතන ඔයාලට පේන්නේ ටිකක් ප්‍රශ්නේ අමුතු ටිකක් හොට් ගතියක්නේ. ඔයාලා ඉස්සරහට බලන්න කොහොමද කියලා. අපි ඇවිල්ලා ලොකු වෙලාවක් නෑ. හැබැයි ඔයාලා දැන් මේ පොඩ්ඩකට කලින් දැක්ක එළියට වැඩිය දැන් කොහොමද පරිසරය එළිය අඩු වෙලානේ. ඒක තමයි මං කිව්වේ චැරියට් පාත් වල පරිසරය විනාඩි 5න් 5ට 10න් 10ට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මේ විශේෂත්වය. වීඩියෝ එක මාර රසවත්. ඔයාලා වීඩියෝ එකෙම ඉන්න මේ කියන්නේ මේ රසවත් දේ තමයි මේ වෙනස් වෙන පරිසරය. ඒකට තමයි මේ අපි සංචාරකයෝ මේ ගොඩක් ඇබ්බැහි වෙන්නේ. අර පැත්ත බලමු පොඩ්ඩක්. අර ගස් ටික. අනිත් එක ලොකුවට වැස්ස නැති දවසක් වුණොත් මේ චැරියට් පාත් වලට කොයිතරම් පිරිසක් ආවත් බය වෙන්න දෙයක් නැහැ. අද ක්‍රවුඩ් ඔයාලට මේ ඕන තැනක ටෙන්ට් එකක් ගහගන්න පුළුවන්. මොකද අර කෝටන් තැන්නේ වගේ ටිකක් සියුම් තන මුත් තිබ්බ අපි අර මුල් එනකොට දැක්කේ. ඒ හරිය වුණත් වතුර ගතියක් නැත්තම් ටෙන්ට් එකක් ගහගන්න පුළුවන්. හුලං තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මෙහි තියෙන සෝචනීය තත්ත්වය මම ඉස්සරහටත් කියන්නම්. හැම තැනම කුණු දාලා තියෙනවා. ඒක හින්දාම තමයි මේවා තහනම් වෙන්නේ. පොඩ්ඩක් මට තියෙන ප්‍රශ්නේ වල වගේ තියෙන මේ වගේ ලස්සන පරිසරයකට ඔයාලා කොහොමද ඔයාලා ගේන පොලිතින් වීදුරු සමහරු බියර් බීලා ඒවා කටු හැමදේම දාලා තියෙනවා. හරිම දුකක් හිතනවා මේ ඒවා දැක්කම. ඒ කියන්නේ මේවට පරිසරයට ආදරය කරන සංචාරකයෝ වගේම නිකන් ඔහේ බීලා යන්න එන උනුත් ඉන්නවා. ඒ හින්දා ඒ අතින්නම් සිරිපත් පෙවුන ගොඩක් පරිසරය දූෂණය වෙලා තියෙන්නේ කියන්න කනගාටු. ලස්සනනේ මරුනේ වයිබ්. ඔව් ඒක රත්තනින් එන්න පුළුවන්. වල යද්දි අර පොම්මට පොඩි පාරක් තිබ්බා. කැම්පින් අර ග්‍රවුන්ඩ් එකේ චූටි මම දැක්ක. මේ වීඩියෝ එක බලන හැමෝගෙම ඉල්ලන්නේ අනේ පින් සිද්ධ වෙයි ඇවිල්ලා මේ පරිසරය විනාශ නම් කරන්න එපා. ටික ටික මීදුම වගේ එන්න හදපු හින්දා අපි ටෙන්ට් එක සෙටප් කරගන්න තමයි මේ හදන්නේ. මේ ටෙන්ට් එක ටිකක් වෙලා ගහගහ ඉන්නකොට තමයි පොඩි ප්‍රශ්නයක් ආවේ අපිට. මේ ටෙන්ට් එකේ තිබ්බ පෝල්ස් වලින් කැඩිලා ඇතුළේ තිබ්බ අර නූල ගැලවිලා ගිහලා තිබ්බා. මාර ප්‍රශ්නයක්. මතක් කරන්න ඕනේ මෙන්න මේ මල්ලිලා දෙන්න. දැන් ඒතර මේ අපේ ඔය පෝල්ස් වලින් කැඩිලා මේ තිබ්බ නූල එළියට ඇවිල්ලා ගැලවිලා තිබ්බ එක අපි ටෙන්ට් එක සෙටප් කරන්න බෑ. ඒ තත්ත්වෙන් මේ මල්ලිලා දෙන්න අපිට මාර හෙල්ප් එකක් දුන්නා මේකින් පෝල්ස් වලින් මේ නූල අරගෙන මේව කරන්න. අර අපේ අනිත් view point එකේ හිටපු කට්ටිය තමයි අපිට thread එකක් දුන්නේ. ඔය thread එක මේ අපි ඒක තමයි මේ පෙන්නන්නේ මේ ගහන ගේම ටෙන්ට් එක සෙටප් කරගන්න.
කරත අම්මා ගොඩ එලාගෙරි ඕලෙන් ආවේ මේක දැම්මේ නැද්ද ඒකෙන් දාන්න තියෙනවනේ ඒක දැම්මේ නැද්ද කිය නෑ හරි හොම දාන්න අල්ලලා දාන්න හරි රෙඩිය මේ හරි මේ හරි මේ අල්ලන් ඉන්න මෙහෙ බැන්නොත් ඒ පදක වැඩි සදක වෙන්න එපා ඔව් හරි හරි දැන් තව මොනවද ගැටයක් දාගන්න ගැටේ දාගන්න ගාන්න ෂේප් එකට ඒතර ලොකු පැත්තට මේක අහුවෙන්නේ කොහොමද අන්තිම එකනේ අවුලන්නේ ඔතනනේ හිර වෙන්නේ නේ මැද්දනේ හිර වෙන්නේ ඊවන්ද පොඩ්ඩක් එන්න ඕන මේක හොඳට ගැටේ දාන්න එන්නු මෙතන මේක අල්ලගන්න ඔහොම තමයි ඉතින් කොහෙ ගියත් හිත හොඳ මිනිස්සු හම්බ වෙනවා මේ මල්ල දෙන්නත් ඒ වගේ සුපිරිම චරිත දෙයක් තමයි මේ මටයි මගේ යාළුවටයි ඉතින් කරගන්න දෙයක් නැතුව ඉතින් මොකද එදා ටෙන්ට් එකක් නැතුව ඉන්න වුණා නම් ඉතින් මැරෙන්න තමයි වෙන්නේ ඒ තරම් දවස සීතලයි ඒ ගැන අර දවල්ට ගොඩක් රස්නේ තිබ්බම ඔය චරිත් පාත් වලට රැට මීදුමත් එක මාරම සීතලක් එන්නේ මම හිතන්නේ උෂ්ණත්වය අංශක 14 10-14 අතර වේරි වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ දෙන්න අපිට මාර හෙල්ප් එක කරේ. ඔයාලා වීඩියෝ එක බලනවා නම් ගොඩක් ස්තුතියි මල්ලිලා අපිට දීපු හෙල්ප් එක. අම්මෝනික ලොකු දෙයකින් මේ වැඩ දසන වගේ නෑ. කොහමද අපි ටෙන්ට් එක සෙටප් කරගත්තා. ගොඩ දාගත්තා. නූල කැඩුනා. ටෙන්ට් එකේ නූල කැඩුනා. හිතමු නැති වෙලා. ඉතින් ඒකට දාගමුනේ. යකෝ ඉන්න කොහොමද මේ? මෙතන අරගොල්ලොත් අපිට පොඩි හෙල්ප් එකක් දුන්නා නූල් මේ ඔතන view point එක හිටපුවා තමයි අර thread එක දුන්නේ. ඒ කියන්නේ අර මේ ටෙන්ට් එකේ poles වල ඇතුලෙන් යනවා නූලක්. ඒක තමයි පොඩ්ඩක් දිරලා ගැලවිලා තිබ්බේ. ඒක නූල් නැතුව මේ ෆිට වෙන්නේ නැහැ. මේ අපි යාලට තෑන්ක් කරා. මේ සීතලේ අපි දැන් යනවා වොෂ් එකක් දාන්න. අයි සම්බෝ නාය බර වෙලා අම්මට දිවි වෙලා ඉන්නේ. නානයකෝ පුලවුන නානයකෝ මේ දැන් උෂ්ණත්වයේ මගේ ගෙසින් එකට අනුව 15ට වගේ වැහැලා තියෙනවා. ඒක පාටම පාට විදිහට බලන්නකෝ ගයිස් අද එද්දි වල දැක්කනේ අපි අර අමාරුවෙන් ආයේ අවුව කියලා. දැන් කොහමද මේ මාරම ගුප්ත සීන් නැති මේ ගමේ අය. ඒකම් මේ දෙහාතරදි පොඩ්ඩක් දී කියන්නේ වතුර තියෙනවා. ඔෂේ දාන්න යන්නේ මේ ගයිස් මං කී කීටි GoPro එක ඔෆ් වුණා වල වීඩියෝ එකේ මේ කුණු දාලා තියෙනවා නැති වෙන්නම ඇත්තරම දුකයි. තහනම් කරන්න ඉතින් අනිවාර්යෙන් තහනම් වෙනවා. අර අතන ගෝදන්න පුළුවන්. අපි ගේ පාරෙන් ගියදී ඔතන මොකටද අතනින් අස්සෙන් රින්ගන්න පුළුවන්. මේ ඔගොල්ලෝ ආවොත් මොනවත් කුණු දාන්න එපා. ගොඩාක් කුණු තිබ්බා. ඒ බලන්න බලන්න. තුවල් නා මාර ලස්සනයි කොහොමද තැන. අයිස් කැට දිය කරලා ඒ වතුරෙන් නාලා තියෙනවද? අන්න ඒ ෆීලිං එක තමයි මෙතන එන්නේ. මේ පොකුණ මේ දිය ඇල්ලට කියන්නේ සීතා දේවියගේ කඳුළු වලින් හැදිච්ච දිය උල්පත කියලා. මේවා ජනප්‍රවාද. මේක කොච්චර ලොකු නියඟයක් තිබ්බත් හිඳෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඇත්තටම මම ගිය පාර ගියපු වෙලෙත් මේ හොඳට වතුර තිබ්බේ. ගයිස් ඔන්න ටෙන්ට් එක ඇතුළ ඇත්තරම අපි බය වුණා නේ මචං. ටෙන්ට් එකේ පෝල්ස් වල මචං අර නූල තියෙන්නේ ඒක ත්‍රෙඩ් එක කැඩුණා. ඊට පස්සේ පට්ට සීතලයි. ඊට පස්සේ අපි බැලුවා අර එතන තව කැම්ප් කරපු ටෙන්ට්ස් දෙකක් තිබ්බ තැනට ගියා. ඒගොල්ලොන් ගියාට පස්සේ ත්‍රෙඩ් එකක් දුන්නා. ඊට පස්සේ පහල මල්ලා දෙන්නෙක් හිටියා උන් දෙන්න ඉතින් විදිහට උදව් කරා මේ. ඒක හොඳටම කරලා රිකවර් කරගත්ත මේ ටෙන්ට් එක දැන් හොඳටම තියෙනවා.
අපි එළියෙන් මේ ෆ්ලයි ෂීට් එකත් අය හොලොක්කල් ගහගත්ත ඒක නිසා මේ සීතල එහෙම ලොකුවට එන්නේ නැහැ දැන් ගයක් වගේ තියෙනවා දැන් මෙහෙම තමයි ටෙන්ට් එකේ ජීවිතේ කැම්පින් ජීවිතේ මේ මාර හුලඟක් එන්නේ ගයිස් අපි කොහමරි කාලා බීලා එදා රෑ නිදාගන්න හැදුවා මාරම හුලඟක් තිබ්බේ පේනවනේ ගැලවෙන්න වගේ තියෙන අපි අර හොඳට සෙටප් කරගෙන තින්ද හොඳයි එන හැමෝටම සුබ රාත්‍රියක් good morning අංකේ ඉර half day ගිහිල්ලා half day අදෙන් නෑ මෙහෙන් සන්රේ තේන්න ඔය පැත්තේ ගිය පාර හොඳට සුබ උදෑසනක් වෙලා උදේ 6යි අපි හිතුවෙම අපිට සන්රයිස් එකක් බලන්න බැරි වෙයි කියලා. මොකද මේ වෙලාව 6යි 6ට මුළු පැත්තම මීදුම. ඊයේ රෑ ඉඳන් මේ උදේ වෙනකම්ම මේ විදියට. අපිට සන්රයිස් එකක් බලන්න පුළුවන් වෙයිද? ඉස්සරහට බලමුකෝ. පාන්දර 6ට මීදුම මේ වෙලාව 6:05යි. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. නැත්තම් ඒත් විශ්වාස කරන්න මේ වෙලාව 6:05යි. විනාඩි 5ක් ඇතුළත අර තිබ්බ මීදුම ඔක්කොම අයින් වෙලා අපිට ලස්සන සන්රයිස් එකක් දුන්නා. බලාගෙන චරියට පාත්වලට ඉර පායන්නේ නැහැ කියලා ඉතුවට ඔන්න ඉර පෑවුවා. මගේ ටයිම් ලැප්ස් එකේ වලට පේන්නේ නැති. ඇත්තටම ආයෙත් කියන්න ඕනේ ඉස්සෙල්ලා 10කට 15කට කලින් මේ තිබ්බ වයිප් එක නෙවෙයි මේ පැත්තම මීදුම. දැන් ඔන්න මුළු පැත්තම ක්ලියර් වෙලා තියෙන්නේ. අන්න මේ පැත්තෙන් වලට තියුතුම් ශ්‍රී පාදෙත් පේනවා. එන අපි හිටපු ටෙන්ට් එක කුලඟ හින්දා දෙකට නැවිලා තියෙන්නේ. ඇත්තටම මේක ගන්න ඕනේ දෙකීමක්. සුබදාම කියන්නේ මාරම අමතක දෙයක්. මේ විනාඩි 5කට තිබ්බ කලින් තිබ්බ වයිප් එක නෙවෙයි දැන් තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් පොඩි කට්ටක් කාගෙන එන්න වෙනවා. උදේක්
කට්ටිය ඉන්නවා චරියට පාත්වල මම හිතන්නේ ආසන්න 15ක වගේ කට්ටිය ඉන්නවා. ඇත්තටම කියන්න තියෙන්නේ මාරම ලස්සනයි කියලා තමයි. හිතේ එකක් බොන්න යන්නේ Nestamol Plus fresh milk. මාරම vibe එකක් නේ මචං. සුපිරි. Chariot path. Oh yeah. Hi guys. ඔන්න චරියට් පාත් වල ලස්සන දවසක් ගත කරලා මාරම ලස්සන දවසක්. ඊයේ දකින්න වීඩියෝ එකේ බලන්න. කියන්නේ හැමතැනම මේ ජරාව දාලා තියෙන අපිට ඔක්කොම ගෙනියන්න බෑ මේ. පුළුවන් මේවා. ඒ හින්දා අපි දැන් ගෙන ආපු ටිකයි තව තිබ්බ ටිකුයි ගත්තා අපිට එච්චර ගෙනියන්න බෑ. රතන බෑග් උඩ පේනවා. එහෙනම් ආයෙත් කියනවා සුබ වෙන්න ඕනේ අවුරුද්දම සිතූ පැතුම්. හොඳ සිතුවිලි සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙනවා. එහෙනම් see you. ජය.